හායි ඉතින් කොහොමද ඔයාලට මේක තමයි මම අප්ලෝඩ් කරන මගේ පළවෙනි චූටි මිනි ව්ලොග් එක. ව්ලොග් එකක් කියලා කියන්නේ අපේ නිවාඩු දවසෙන් භාගයක් තමයි මේ ව්ලොග් එකේ තියෙන්නේ. මොකද කියනවා නම් ඩුබායි ඉන්න අය නම් දන්නවා නිවාඩු දවසට කලින් දවසට අපි නිදා ගන්නකොට රෑ 12 1 2 විතර වෙනවා. ඉතින් එහෙම නිදාගත්තම ඊළඟ දවසේ අපි ආයි නැගිටිනකොට 1 2 වෙනවා. එතකොට ඉතින් නිවාඩු දවසෙන් භාගයක්ම ගිහින් ඉවරයි. අපි ඉතින් ලෑස්ති වෙලා දවසේම කාමරේ ඉඳපු නිසා අපි ඉතින් ලෑස්ති වෙලා පොඩ්ඩක් එළියට යන්න තමයි හදන්නේ. ඒත් එළියට නම් යන්නේ ළමයි කැමැත්තෙන් නෙවෙයි මොකද එළිය මාරම රස්නෙයි. රෑ වෙලා තිබුණට ගොඩාක් රස්නෙයි එළිය. අපි ඒක නිසා එළියට ගිහපු ගමම කෑවා අයිස්ක්‍රීම් එකක්. මෙහෙ කොච්චර රස්නේ වුණත් මිනිස්සු ගොඩාක් ඉන්නව එළියේ. මේ වීඩියෝ එකේ නම් බලන්න තරම් ලොකු දෙයක් නැති වුණත් මට හිතුණා මේක අප්ලෝඩ් කරන්න ඕනේ කියලා ළමයි. ඉතින් අපි ඒ කඩේට ආවා. ඒ වුණාට ඒකේ එහෙම ලොකු කලෙක්ෂන් එකක් තිබුණේ නෑ ඇඳුම් වල නම්. ඒ වුණාට අයියා බලපු ෂර්ට් එකක් තිබිලා ඒක අපි අරගත්තා. ඊට පස්සේ මමත් එතන තිබුණ ෂෝට් එකක් ෆිට ඔන් කරලා බැලුවට හරි ගියේ නෑ මට. ඒක නිසා අපි එහෙමම KFC එකට ගියාම KFC එකෙන් ෆ්‍රයිස් වගේක් අරගෙන අපි හැමම ගෙදර ගියා. අපි ගෙදර යන්න කලින් චායි දෙකකුත් අරගන්න ගියා. ඒ දෙකත් අරගෙන තමයි අපි ගෙදර ගියේ. ඉතින් මේ vlog එකේ බලන්න ලොකු දේවල් නැති වුණාට මට හිතුණා මේක අප්ලෝඩ් කරන්න ඕනි කියලා. ඉතින් මේ වෙනකන් මගේ චුටි vlog එක බලපු ඔයාලා හැමෝටම thank you.